යන්න හදන්නේ සිරිපාද. අපි මේ පාර සිරිපාද යන්න හදන්නේ දැක්නිය ගලින් උඩමාලින් බොඩ හරහා. දැන් ඉන්නේ උඩමාලින් බොඩ. අපි දැක්නිය ගලින් ඒ 6:00ට බස් එකේ නැග්ගා. එකක් විතර ගියා අපිට මෙතනට එන්න. දැන් අපි පටන් ගන්න තැනට යන්න හදන්නේ. මම ඔයාලට පෙන්නන්නම් අපි එකේද විදිය පටන් ගන්න තැනට යන්නේ. දැන් යාර ලෑස්ති මේ තමයි ගමන් සගය. මේක තමයි අපි ගමන පටන් ගන්න කිලෝමීටර් 4ක් විතර යන්න තියෙනවා. ඒක යන්නේ මෙන්න මේ ලෝරිය. අපි දැන් තමයි ගමන පටන් ගන්න යන්නේ. ලොබියෙන් ආව සෑහෙන දුරක්. පාර හරිම අමාරුයි. කැස්සෙනවා පිටිපස්සේ පළවල් පල්ලං. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම ලොරිය ආපු නිසා ඉක්මනට ආවා. නැත්නම් සෑහෙන ලොකු දුරක් තියෙනවා. නගින්න ඉන්නේ කඳු. මේ මෙදලාව දැන් අපි පටන් ගන්න තැන ඉන්නේ. මෙතන ඉඳන් කිලෝමීටර් 12ක් තියෙනවා තව සිරිපාදෙට. එන අපි පටන් ගමු. මේ උඩමාලින් බොඩ හරහා ශ්‍රීපාදයට. ඉතින් රක්ෂිතර පුලෙන් ලෑස්ති. මෙතනින් තමයි අපි සමාන රක්ෂිතයට අතුරු වෙන්නේ. උපවාසයේ ආශිර්වාදයේ රැකවරණය නිරන්තරයෙන්ම ලබා දෙන දේශවා පාස්වාන් දාගෙන උපවාසයේ කීර්ති ආයු වේවා ආයු වේවා. එතන තමයි අපි දැන් ඉන්නේ. ඉන්න ඔයාලා. මෙතන කිලෝමීටරයයි කාලක් විතර 60ක් විතර යනකොට මහ විපිය තව එකක් හම්බෙනවා. එතන කිලෝමීටර එකමාරක් යනකොට කොරසනේ ලෝකේ තව වැලක්. හැබැයි මේ ගහලා තියෙන කුරු වැල කියලා. කුරු වැල කියලා. මම ලොකේෂන් ටික දුන්නාම කොහොම හරි යාට ගහන්න බැරිලා කොරසනේ ලෝකේ මතක නැතිලා කුරු වැල කියලා ගහලා. එතන කිලෝමීටරයක් විතර යනකොට සාමාන්‍ය ගානට නැගලා බහලා යන්න හරියක් හම්බ වෙනවා. ඊට පස්සේ පල්ලමක් හම්බ වෙනවා. පල්ලමේ ගියාම සාමාන්‍ය ගානට ගියාම සීත කඳුල හම්බ වෙනවා. මේ මාගල් ගඟේ ඉන්න සීත කඳුලටම තියෙන කිලෝමීටර් 5යි. සීත කඳුලේ ඉන්න ඔයාලට විනාඩි 30ක් විතර යනකොට කුරුවිට පාරට යන්න පුළුවන්. මේ මාගල් ගඟේ ඉන්න සීත කඳුලට යනකල් වතුර උස්සගෙන යන්න එපා. දිගටම වතුර තියෙනවා හොඳ පිස්සු වතුර. හැබැයි සීත කඳුලේ ඉඳලා මේ මෙතෙන්ට යනකල් කැලක්වත් හම්බ වෙන්නේ නැහැ. මෙන්න ඉදිකට පාට යන්න ඇලවල දෙයක් හම්බ වෙනවා. ඒ වුණාට ඒවා වතුර බොන්න එපා. මිනිස්සු යන පාරේනේ. මේකේ මොකෙක්වත් යන්නේ නැහැ සතෙක් ගියොත් නිසා. ඉතින් ඒක නෑ පැය 4ක් විතර ඇතුළත සාමාන්‍ය ගානට ගියොත් මේ සීත කඳුලට ගියයි. සීත කඳුල කියන්නේ මේවා ගඟක් හම්බ වෙනවා. මේ කිසි කරදරයක් නැහැ යන. මේක තමයි මාකල් ගඟ. දැන් අපි පටන් ගන්න යන්නේ ගමන. පේනවා ඉතින් අපි කට්ටිය ගඟ තරණය කරලා දැන් පටන් ගන්න යන්නේ. සුමසවන් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. ඉතින් දෙවියන්ගේ පිටින් කිසිම කෙනෙකුට කරදරයක් අඳුර ආපදාවක් නැතුව අපේ ශ්‍රීපාදේ වන්දනා කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන එහෙනම් අපි කරුණා කරමු. පින්න පුංචි වතුර පාරක් ගාව මේ වගේ වතුර පාරවල් ගොඩක් පහු කරගෙන තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. ඊ චුට්ටක් වැහලා තියෙනවා.
ඒ නිසා පොඩ්ඩක් කූඩැල්ල වැඩි. දැන්ටම 2-3 දෙනෙක් ආවා. අපි දැන් ආවා අපේ පළවෙනි ලෑන්ඩ්මාර්ක් එකට. මෙතනට කියන්නේ මහාඔය කියලා. පේනවා ඇති. හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ. පුංචි පුංචි දියලි ගොඩක් තියෙනවා. ඉතින් මෙතනට කියන්නේ මහාඔය කියලා. ඊට පස්සේ ඊළඟට අපිට හම්බ වෙන තැන තමයි කුරුගඟ. මම හිතන්නේ අපි කිලෝමීටර 1මාරක විතර දුරක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. පැයක් ගියා. අපි 9 මාර්ට පටන් ගත්තේ. දැන් 10 මාරේ වෙලාව. යාපව අපේ ගමන පටන් ගත්ත මහාවය තරණය කරලා දැන් ඉස්සරහට යන ගමන් ආයේ ඊළඟ නැවතුමට තව පැය කමාරක විතර ගමනක් තියෙනවා. කුරුගඟ නැත්තම් කුරුඔය තමයි සඳහන් කරලා තිබුණේ. ඉතින් මහාවය පුදුම ලස්සනයි. එතන අතර මෙතනින් එන්න හිතුනේම නෑ. ඒ තරම් ඉක්මනට ඒත් කාලයත් එක්ක සටනක් තියෙන්නේ. අපි අඩුම 6 මාර වෙනකොටවත් අපි කුරියට රැඳෙන පාරට යන්න ඕනේ. මොකද කලුරෙන්නට පස්සේ මේ කැලේ ගමන් කරන්න කවදානම්. ඉතින් ඒ නිසා අපේ ඉලක්කය දවල් 1 මාර විතර වෙනකොට සීත ගඟුල ගාවට යන්න. ඉතින් අපි හිතනවා ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මේ වේගින් ගියොත්. ආයි දෙලොවට කන්න නොදින් තියෙනවා. එතන සෑම පල්ලයි නම් ආවේ. පාරවා ගන්න එක නම් අමාරු නෑ. පාර අඩිපාර තියෙනවා දිගටම. ඒ වගේම සමහර තැන්වල බෞද්ධ කොඩි දාලා තියෙනවා. සමහර තැන්වල පාර ගහලා තියෙනවා ශ්‍රී පාදයට කියලා. හරිම නිස්කලංකයි. හරිම සැනසීමයි එකට. පොඩක් වල එහෙන්කන් දුන්නොත් පිට එන්නේ වටපිටේ ඔක්කොම කුරුළු සද්දෙයි වතුර වැටෙන සද්දෙයි. ඉතින් හරිම නිස්කලංකයි. මාරම හිතට සැනසෙල්ල මාරම හිත නිවෙන තරක්. අපි දැන් ඇවිල්ලා කුරුගම් ගාවට. මේක තමයි ඊළඟ පොයින්ට් එක අපිට නම් කරලා තියෙන. ඊට පස්සේ අපිට තියෙන්නේ කෙලින්ම සීතගම් ගාවට.
මේ කුරුවැල පහු කරා. ඒ කියන්නේ කිලෝමීටර් 3කට ආසන්න ප්‍රමාණයක් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් කෙලින්ම සීලංගකට තමයි යන්නේ. එතනින් නම් පොඩ්ඩක් පොඩි වැස්සතාවකුත් තියෙනවා. ප්‍රාර්ථනා කරමු ඉතින් වැස්සෙන් කරදරයක් වෙන්න එපා කියලා. අපිට සුමසමණ්ඩියෙන් පිටින් මේ ගමන කරදර බාධාකින් තොරව පොඩ්ඩක් විශ්වා කරදර බාධාකින් තොරව වැස්සෙන් බාධාවක් නැතුව ඉඳලා වන්දනාමාන කරගන්න ලැබෙන විදිහට ප්‍රාර්ථනා කරනවා. සුමසමණ්ඩියෙන් හම්බුන පිටින් සීත කමුල ගාවට වැස්සත් එක්කමයි ආවේ. ලොකු වැස්සක් එක්ක මතරම තෙමිල ඉන්නේ. ඒ වගේ තමයි කුඩැල්ලෝ සැහැණු කුඩැල්ලෝ කෑවා. වතුර තුට්ටක් වැඩි. ඉතින් අපි එහාට ගිහිල්ලා ගොඩ එන්න තමයි බලන්නේ. Senteni apa yang udah balik pada par, dan itu nih mati sektor nama Ratna Park. Itu nih na Ratna Park, tiga tuh. අපි හතරම මාර වෙද්දි නෑනේ අපිට පුළුවන් වුණා මල්ගොඩ පාරේ කුරුවැට පාරට එකතු වෙන දැන් එන්න උදේ 9:00ට අපි පටන් ගත්තේ. ඉතින් හතරම මාර වෙනකොට පුළුවන් වුණා වැස්සට වුණා. ඊට පස්සේ එතනින් දිගටම ආවා. දැන් අපි ඉන්නේ ගල්ගෙඩිය එතන ආපන් ශාලාව ගාව රැට කෑවා. දැන් උඩට කරුණා කරන්න තමයි ලෑස්ති.